ඒතර භෞතික සීමාවෙන් ඔබ්බේ පවතින දේවල් භෞතික විද්‍යාවට ගෝචර නැහැ. ඒ නිසා රාගයේ මැඩ පැවැත්වීම සම්බන්ධ විද්‍යාත්මක ලෝකයට කවදාකවත් අදහසක් එන්නේ නැහැ. ඒක ඒගොල්ලෝ තේරෙන්නේ නැහැ. රාගේ පාර භෞතිකයිනේ. හැබැයි මෙන්න මේ බුදුරජාණන් වදාළේ සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ඉපදෙමින් මැරෙමින් යන සීමාව බටහිර ලෝකේ දෙවියන්ට බාර දුන්නේ මේ භෞතික සීමාවෙන් ඔබ්බේදී ගැන යාළට අදහසක් නැතිකම නිසා. ඒතට ඒගොල්ලෝ මොකක් හරි විකල්පයක් තියෙන්න ඕනනේ. භෞතික සීමාවෙන් එහා පැත්තේ පවතින දේවල් පරිශ්‍රණය කරන්න ඒගොල්ලන්ට විධික්‍රම නැහැ. ඒ නිසා ඒගොල්ලෝ භෞතික සීමාවෙන් එහා පැත්තේ තියෙන දේවල් ඒවට උත්තර නැති වෙනකොට ටිකක් අර බටහිර ලෝකයේ තියෙන මාන්නක්කාරකමට ඒවා ප්‍රතික්ෂේප කරන්නත් බෑ. එතකොට ඒගොල්ලෝ ඇත්තටම ආයක දෙවියන් වහන්සේගේ වැඩක් වගේ තැනක නැතර කරාම එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැනේ. එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ. අන්න එහෙම තමයි ඔය මැවුම් වාදේ ගොඩාක් ඇති වෙලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කියවීම තමයි දැන් උන්වහන්සේ මතක් කළේ නැහැ මේක දෙවියන් වහන්සේ තමයි දුක සකස් කරන්නේ කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේට අපිව බේර ගන්න පුළුවන් කියලා බුදුරජාණන් වදාළේ නෑ. බුදුරජාණන් වදාළේ මේ දුකෙන් දෙවියන් වහන්සේට බේර ගන්න බෑ. දුක අවබෝධ කළොත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. අන්න ඒක තමයි බුද්ධාමයේ ක්‍රමය. දුක අවබෝධ කළොත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. එතකොට දැන් ලෝකෙට එන ප්‍රශ්නේ තමයි කොහොමද දුක අවබෝධ කරන්නේ කියලා. අන්න ඒක ලෝකේ දාන්නේ නැති නිසා ඒගොල්ලෝ හැමදාම කිව්වා දෙවියන් වහන්සේ තමයි මේක සකස් කළේ කියලා කිව්වා. ඇයි ඒගොල්ලන්ට බැරි වෙලා හරි ඒකට විකල්පය ඇහුවොත් ඒගොල්ලන්ට උත්තර නැහෙනේ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉතා ප්‍රශස්ත කතාවක් කිව්වා අදට 2600කට එහා පැත්තේදී. උන්වහන්සේ වදාලා මහණෙනි මේ දුක අවබෝධ කරන්න පුළුවන්. ඒතර අවබෝධ කරන්න පුළුවන් කියනකොට අනිත් පැත්තෙන් අනිත් අය ඇහුවා කොහොමද අවබෝධ කරන්නේ කියලා. ඒතර අවබෝධ කරන්නේ කොහොමද කියලා අහනකොට එකල ලෝකේ මිනිසුන්ට උත්තර තිබ්බේ නැති නිසා ඒගොල්ලෝ කිව්වා දෙවියන් වහන්සේනි කිව්ව එක ගැන කතා කරන්න එපා කිව්වා. ඒක දෙවියන් වහන්සේගේ වැඩක් කිව්වා. ඒ කියන්නේ සමහර තැන් ඔය යුදෙව් සම්ප්‍රදාය දෙවියන් වහන්සේට විරුද්ධව සමහර මතයක් ඉදිරිපත් කළොත් ඒ ඉදිරිපත් කරපු මතයට ඒගොල්ලන්ට උත්තර නැහෙනි. එතකොට ඒගොල්ලෝ කරන්නේ එයාව හිර කරනවා පල්ලියේ. යුදෙව් සම්ප්‍රදාය හිම තියෙනවා. එයාව හිර කරනවා. හිර කරලා මේ කියනවා දැන් කැම දෙනෙක් අඩු කරනවා ඔක්කොම කරන ගමන් කියනවා උඹට හිරෙන් නිදහස් වෙන්න ඕන නම් මතේ ඉල්ලාස් කරගන්න කියනවා. පොත් ටික ගිනි තියන්න කියනවා දැන් ලියපු. හරියට එහෙම මතවාද පුච්චල දාපු යුගයක් තිබිලා තියෙනවා. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ වදාලා ඒතකොට මේක හරි නිර්භයව කියාපු කතාවක්. එහෙම කවුරුවත් දුක හදන්නේ නැහැ. එහෙම කාටවත් දුකෙන් අපිව නිදහස් කරගන්නත් බෑ. මේ දුකෙන් නිදහස් වෙනවා නම් යා දුක අවබෝධ කරගන්න ඕන. ඒතකොට ಭಾರತයේ තවත් කොට්ටාසයක් හිටියේ ඒගොල්ලෝ කිව්වා දුක් විඳලා කෙලවර කරන්න පුළුවන්. සමහර අය හිටියා මේක විඳලා ඉවර වෙනවා. එතකොට ඒගොල්ලෝ තමයි අර අත්ති කියලා මතානියෝගේ වැඩ පිළිවෙලට බැහැගත්තේ. අධිකව දුක් දෙන්න පටන් ගත්තේ. කෙනෙක් අහන්න පුළුවන් නේ ඇයි එච්චර දුක් දෙන්නේ මොකටද මේ හොඳට කාලා බීලා ඉන්න ඕන එකේ කන්නේ නැතුව හරියට මේ කුසට ආහාර ගන්නේ නැතුව විඳවා ගස් අස්සේ ගල් අස්සේ ඉතින් මහා පුදුම දුකක් විඳව ඉන්නේ ඇයි? ඒගොල්ලෝගේ අදහසක් තිබ්බා මේක දුකයි මේක විඳලා කෙලවර වෙනවා. ඒ කියන්නේ නියතියක් තියෙනවා. ලෝකේ නියතිවාදී ගැන්වීම කියලා තියෙනවා. නියතියක් තියෙනවා මෙන්න මෙතනින් ඉවර වෙනවා කියලා. එතකොට ඉවර වෙන්න වේගය වැඩි කරගන්න ඒගොල්ලෝ දුක් විඳලා ඉවර වෙයි කියලා හිතුවා. ඒතර බුදුරජාණන් ඒකත් අදාළේ නෑ. උන්වහන්සේ වදාලා දුක විඳලා ඉවර වෙන එකක් නෙමෙයි. දුක අවබෝධ කරලා ඉවර වෙන එකක්. එතකොට එහෙනම් අපේ කතාව දුක් විඳලා අවබෝධ කරන එකක් නෙමෙයි. දුක් විඳලා වින්දනය තුලින් අවබෝධ කරන්න බෑ. දුක් වින්දනය කිරීමෙන් නිවා කරන්න බෑ. දුක නිමා වෙන්නේ අවබෝධ කිරීමෙන්. එහෙනම් දුක් විඳින්න එපා. ඇයි? අපගේ බුදුරජාණන්සේ කවදාවත් වදාළේ නෑ දුක් විඳලා අවබෝධ වෙනවා කියලා. එහෙනම් කවුරුවත් නිසාවත් දුක් විඳින්න එපා. කාටවත් සහනය හදන්න ඔබ දුක් විඳින්න එපා. වැඩක් නෑ ඒක. එතකොට එහෙනම් මේ දැන් ඒතර කෙනෙක් කියන්න පුළුවන් නෑ ඉතින් යුතුයකම් ටිකක් තියෙනවනේ වගකීම් ටිකක් තියෙනවා. ඉතින් යුතුයකම් වගකීම් වෙනුවෙන්වත් දුක නම් විඳින්න එපා පින්වත්නි. යුතුයකම් වගකීම් වලට උත්සාහ කරන්න වීරිය කරන්න. හැබැයි වර්තමානීය තුල ඉන්න. ඒ වර්තමානීය තුල ඉන්නකොට තමයි
වර්තමානයේ තුල වාසය කරන ශ්‍රාවකයා තුල තමයි දුක අවබෝධ වෙන්න පටන් ගන්නෙ.